Hey guys, මේ දවස්වල ෆිල්ම් හෝල්ස් වල යන අලුත්ම MCU ප්‍රොජෙක්ට් එක Thunderbolts ගැන තමයි මේ රිවිව් එකක් අරගෙන ආවේ. Thunderbolts ෆිල්ම් එක MCU එකේ අපි දකින සාමාන්‍යයෙන් ෆිල්ම්ස් වලට වඩා ටිකක් අඩු ස්කේල් එකක ෆිල්ම් එකක්. ඒ කියන්නේ හේතුව දැන් අපි ගත්තොත් No Way Home, එතකොට Doctor Strange and the Multiverse of Madness වගේ ෆිල්ම්ස් වල අපේ මේන් කැරක්ටර් එකට තමන්ගේ යුනිවර්ස් එක බේර ගන්නවා වගේ ලොකු වැඩක් තමයි කරන්න තියෙන්නේ. හැබැයි Thunderbolts එකේ ඉන්න අපේ ටීම් එකට ඊට වඩා ටිකක් ලෙවල් එකෙන් අඩු ත්‍රෙට් එකක් එක්ක තමයි ඩීල් කරන්න වෙලා තියෙන්නේ. ඒක නිසා ෆිල්ම් එක අනිත් MCU ප්‍රොජෙක්ට්ස් වලට වඩා ටිකක් අඩු ස්කේල් එකක ෆිල්ම් එකක්. ඒ කියන්නේ ලොකු කොන්සික්වෙන්සස් නැහැ මේ ටීම් එකට. හැබැයි ඒක නිසා මේ ෆිල්ම් එකට අනිත් MCU ෆිල්ම්ස් වලට වඩා පොඩ්ඩක් වෙනස් ඒස්තටික් එකක් තියෙනවා. ස්මෝල් ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් එක ගතිය පොඩ්ඩක් ටිකක් දුරට මේ ෆිල්ම් එකේ දකින්න පුළුවන් අපිට. ඒ වගේම තමයි අනිත් MCU ෆිල්ම්ස් වල සාමාන්‍යයෙන් කතා කරන්නේ නැති ටිකක් ගැඹුරු මාතෘකා ගැන. ඒ කියන්නේ loneliness, depression, bad history, අපේ අතීතයත් එක්ක සහ අපි ගාව තියෙන අඩුපාඩු මොනවද? ඒ වගේ ටිකක් ගැඹුරු මාතෘකා ටිකක් Thunderbolts ෆිල්ම් එකේ කතා වෙන නිසා අනිත් ෆිල්ම්ස් වලට වඩා අනිත් MCU ෆිල්ම්ස් වලට වඩා ටිකක් වෙනස් ෆිල්ම් එකක් බවට මේ ෆිල්ම් එක පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ මේ ෆිල්ම් එකේ අපේ ටීම් එක සාමාන්‍යයෙන් එකට දකින්න හිතන අමාරු ටීම් එකක් එකට එකතු වෙලා වැඩ කරලා ටිකක් වෙනස් ත්‍රෙට් එකකට එරෙහිව සටන් වදින එකක් තමයි Thunderbolts ෆිල්ම් එකේ තියෙන්නේ. මේ ටීම් එක තමයි යෙලෙනා බෙලෝවා, ඒ කියන්නේ අපේ Black Widow ගේ නංගි ෆ්ලොරන්ස් පියු තමයි යෙලෙනාව ප්ලේ කරන්නේ. අපි කලින් යෙලෙනාව දැක්කා Black Widow ෆිල්ම් එකේ. ඒ වගේම Hawkeye TV series එකේ තෑපුඩි කැමියෝ එකක් දානවා. Red Guardian මේ ෆිල්ම් එකේ ඉන්නවා. Red Guardian උනත් අපි මුලින්ම දැක්කේ Black Widow ෆිල්ම් එකේ. ඒ වගේම තමයි Ghost, Ant-Man and the Wasp ෆිල්ම් එකේ හිටපු secondary villain වගේ හිටපු Ghost මේ ෆිල්ම් එකේ ඉන්නවා. John Walker, ඒ කියන්නේ රස්සාවෙන් අයින් කරපු කැප්ටන් ඇමරිකා. සහ අපි හැමෝම ආදරය කරන හැමෝම කැමති බකි වින්ටර් සෝල්ජර්. ඉස්සරින් ඉඳන්ම ඇවෙන්ජර්ස් ෆිල්ම් වල හිටපු බකීත් මේ ෆිල්ම් එකේ ඉන්නවා. ඉතින් මේ 5 දෙනා තමයි මේ ෆිල්ම් එකේ ඉන්න Thunderboltsලා සෙට් එක. ඉතින් මේ කට්ටිය අපි වෙනදට එකට දකින්න හිතන්නේ නැති සෙට් එකක්. හැබැයි එක්තරා හේතුවක් නිසා මේගොල්ලෝ එක තැනකදී මුණ ගැහෙනවා. ඒක තමයි අපි දන්නවා වැලන්ටිනා ෆොන්ටේන් කියලා කැරක්ටර් එකක් ඉන්නවා. එයා තමයි ඔක්ස් ගෲප් කියන කම්පැනි එක රන් කරන්නේ. ඔක්ස් ගෲප් එකෙන් කරපු යම්කිසි එක්ස්පෙරිමන්ට්ස් වගේක් තියෙනවා. මේ එක්ස්පෙරිමන්ට්ස් ටික විනාශ කරන්න වැලන්ටිනා තීරණය කරනවා. මොකද එයාට රජයෙන් එන ප්‍රෙෂර් එකත් එක්ක. ඉතින් ඒ වගේම තමයි වැලන්ටිනාට ඕනකම තියෙනවා මම අර කලින් කියපු චරිත 5. චරිත 4. යෙලෙනා, Red Guardian, Ghost and John Walker සහ Task Master. මේ 5 දෙනාවත් අර එවිඩන්ස් ටිකත් එක්කම අර එක්ස්පෙරිමන්ට් ටිකත් එක්කම අයින් කරලා දාන්න වැලන්ටිනාට ඕන කරලා තියෙනවා. ඒක නිසා මේ 5 දෙනා නොහිතන විදිහට එකම තැනකදී හම්බ වෙනවා. ඒක නිසා ඒගොල්ලෝ දැනගන්නවා මේගොල්ලන්ව එතනට එවලා තියෙන්නේ මේ සාක්ෂිත් එක්කම අනිත් එක්ස්පෙරිමන්ට්ස් ටිකත් එක්කම තමන්ව විනාශ කරන්න තමයි වැලන්ටිනා මෙතනට එවලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ තේරුම් ගන්නවා. ඒක නිසා ඒගොල්ලෝ අදහස් කරනවා මෙතනින් එකට බේරිලා ගිහිල්ලා එකට ඒගොල්ලෝ වැඩ කරන්න තීරණය කරනවා එතනදී. සහ මේ කට්ටියව ෆලෝ අප් කරනවා බකි සහ වැලන්ටිනා අතර ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා තමයි බකි මේ කතාවට එකතු වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මේ කට්ටිය එකට එකතු වෙන්නේ. සහ මේ කට්ටියට අමතරව තව එක චරිතයක් ඉන්නවා ඒ එක්ස්පෙරිමන්ට්ස් ටික තියෙන තැන. යාගෙන මම වැඩි විස්තර නොකිය ඉන්නම් මොකද ඒක එතකොට ස්පොයිල් එකක් වෙන නිසා සහ තාම මේ ෆිල්ම් එක හෝල්ස් වල ප්ලේ වෙන නිසා මම ඒ පැත්ත ගැන වැඩි කතා කරන්න කැමති නැහැ. ඉතින් මේ චරිත 5 අර එක්ස්පෙරිමන්ට්ස් තියෙන රූම් එකකින් එළියට ගිහිල්ලා ඒගොල්ලෝ එකට එකතු වෙලා වැඩ කරන්න ගන්නවා. සහ ඒ අතරේ තමයි ඒගොල්ලන්ට ෆිල්ම් එකේ විලන්ව හම්බෙන්නේ. ෆිල්ම් එකේ විලන්ට ඉන්නේ සෙන්ට්‍රි. එහෙම නැත්නම් වොයිඩ් කියන කැරක්ටර් එක තමයි ඉන්නේ. මේ වොයිඩ්ට පුළුවන් එක්තරා පවර් එකක් තියෙනවා. ඒ තමයි එයා කැමති කෙනෙක්ව හරි කැමති දෙයක්ව හරි අතුරුදහන් කරවන්න පුළුවන්. අතුරුදහන් කරවලා එයා එක්තරා විදිහක මෙන්ටල් ප්‍රිසන් එකකට මානසික හිරගෙදරක ඒ අදාළ පුද්ගලයාව හිර කරලා එයාගේ මනසේ තියෙන අඳුරුම මතකයන් ආපහු මතක් කරවන විදිහේ බලයක් තියෙනවා වොයිඩ් තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන විලන් විදියට ඉන්නේ.
ඉතින් අපේ Thunderbolts ටීම් එකකින් 5 දෙනාට තියෙන චැලෙන්ජ් එක තමයි Voidව නවත්තලා නිව්යෝර්ක් සිටි එක බේරගන්න එක. ඒක තමයි මේ පාර කරන්න තියෙන්නේ. ඉතින් මං කලින් කිව්වත් වගේ Void සහ Thunderbolts ටිකත් එක්ක අතර යන ෆයිට් එක ඒක අතින් පයින් ගහගෙන වෙපන්ස් වලින් ගහලා දිනන්න පුළුවන් ෆයිට් එකක් නෙමෙයි. ෆිල්ම් එකේ එක තැනකදී Void සහ Thunderbolts ටීම් එකත් එක්ක ෆයිට් එකක් යනවා. නමුත් එයාලගේ පවර්ස් හැමෝගෙම පවර්ස් වලට වඩා Void භයානකයි. Void ඒගොල්ලන්ව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒක නිසා මේගොල්ලෝ තේරුම් ගන්නවා මෙයත් එක්ක ෆයිට් කරන්න තියෙන විදිහ වෙපන්ස් වලින්වත් එහෙම නැත්නම් කම්බැට් විදිහටවත් නෙමෙයි මෙන්ටලි. ඒක මෙන්ටල් ෆයිට් එකක් විදිහට තමයි දිනන්න තියෙන්නේ. ඒක නිසාම ෆිල්ම් එක අපි හිතනවට වඩා ඇක්ෂන් පැත්ත ටිකක් අඩුයි. නමුත් ඒක අඩුපාඩුවක් කියලාම අපිට කියන්නත් බෑ. මොකද තියෙන ඇක්ෂන් පාර්ට්ස් ටික සෑහෙන හොඳට තියෙනවා. ෆිල්ම් එකේ මැද හරියදී විශේෂයෙන්ම බකී ෆිල්ම් එකට ප්‍රධාන විදිහටම එන්ටර් වෙන තැනදී ඔඩියන්ස් එකෙන් ලොකු චියර් එකක් ආවා. ඒ ෆයිට් සීක්වන්ස් එක සෑහෙන හොඳට කරලා තියෙනවා. මොකද ඔඩියන්ස් එකට ඒක බලාගෙන ඉන්නකොට ලොකු එක්සයිට්මන්ට් එකක් එනවා. බකී අපි ඉස්සරින් ඉඳන්ම දන්න චරිතයක්. ඉතින් එයා ෆයිට් කරන විදිහ අනිත් කැරක්ටර්ස් එක්ක සෙට් වෙලා කතා බහ කරලා මේ ගේම් එකට එන්ටර් වෙන විදිහ ලස්සනට කරලා තියෙනවා. ඉතින් ඒ පාර්ට් එක ගොඩක් සැටිස්ෆයින් කියලා කියන්න ඕනේ. ඒක නිසා ඒ වගේම තමයි පොඩි රෝඩ් ට්‍රිප් ඒස්තටික් එකක් මේ ෆිල්ම් එකේ තියෙනවා. රෝඩ් ට්‍රිප් ඒස්තටික් එකක් කියලා කිව්වේ චරිත ටිකක් මොකක් හරි වාහනයක නැගලා හරි කොහේ හරි එක තැනක ඉඳන් තව තැනකට යන අතරතුර කතාව ගලාගෙන යනවා. හොඳම උදාහරණය තමයි Hangover ෆිල්ම් එක. එහෙම නැත්නම් We Are The Millers. ඒ වගේ රෝඩ් ට්‍රිප් ෆිල්ම් එක ඒස්තටික් එකක් තියෙනවා. මොකද මේ ෆිල්ම් එකේ ලොකු කොටසක් ඒ රෝඩ් ට්‍රිප් පාර්ට් එකට යනවා. ඒක නිසාම ෆිල්ම් එකට අනිත් MCU ප්‍රොජෙක්ට්ස් වල දකින්න නැති විදිහේ අනන්‍යතාවයක් හැදිලා තියෙනවා. පොඩි ෆිල්ම් එකක්. ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් එකක ගතිය මේ ෆිල්ම් එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ඩෙසර්ට් ෆයිට් එකක් තියෙනවා. හරියට Mad Max ෆිල්ම් වල අපි දකින්න ඩෙසර්ට් ෆයිට් තියෙන්නේ. අන්න ඒ වගේ හොඳ ෆයිට් එකක් තියෙනවා. සහ මේ කලින් කිව්වත් වගේ තියෙන ඇක්ෂන් පාර්ට්ස් අනිත් ෆිල්ම්ස් එක්ක සාපේක්ෂව ෆිල්ම් එක ඇක්ෂන් අඩුයි. ඒක ලොකු අඩුපාඩුවක් විදිහටම කියන්න බෑ. මොකද ඒ තියෙන ඇක්ෂන් පාර්ට්ස් ටික ගොඩක් හොඳට තියෙනවා. අනිත් එක තමයි දැන් මේ චරිත ටික මේන් සිටි එකට ආවට පස්සේ නිව්යෝර්ක් වලට ආවට පස්සේ යම් තාක් දුරකට ෆිල්ම් එකේ මේ ඒ වෙනකන් ගොඩනගාගෙන ආව අනන්‍යතාවය ටිකක් බිඳ වැටිලා ටිපිකල් MCU ෆිල්ම් එකක් බවට පත් වෙනවා. මොකද ඒගොල්ලන්ට ඉතුරු වෙලා තියෙන්නේ විලන් එක්ක ෆයිට් කරලා නගරේ බේරගන්න එක විතරයි. ඉතින් ඒක නිසා මට හිතෙනවා ෆිල්ම් එක මීට වඩා ගොඩක් හොඳ වෙන්න තිබ්බා. අර පළවෙනි පාර්ට්ස් දෙකේ ෆිල්ම් එකෙන් 3න් 2ක් ඇතුළත ගොඩනගාගෙන ආව අනන්‍යතාවය දිගටම තියාගෙන ගියා නම් ෆිල්ම් එකේ මීට වඩා සාර්ථක වෙන්න පුළුවන් කියලා හිතනවා. අනිත් එක තමයි මේ ෆිල්ම් එක ඇක්ටිං පැත්තෙන් ගොඩාක් ස්ට්‍රෝං කියලා කියන්න පුළුවන්. අපේ Thunderbolts ටීම් එක පමණක් නෙවෙයි ඉන්න උප ප්‍රධාන චරිත සෙසු චරිත හැමෝම සාර්ථකව රඟපානවා. විශේෂයෙන්ම කියන්න ඕනේ හොඳම පර්ෆෝමන්ස් එක දෙන්නේ ෆ්ලොරන්ස් පියු. ඒ කියන්නේ අපේ යෙලෙනා බෙලෝවා. යෙලෙනත් එක්ක තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ. යෙලෙනා කියනවා එයාට ජීවිතේ බොහොම අඩුපාඩුවක් දැනෙනවා. බොහොම තනිකමක් දැනෙනවා. එයාගේ නංගි නැති වෙලා එයාගේ අක්කා නැති වෙලා ඉන්නේ. නටාෂා බ්ලැක් විඩෝ. ඒක නිසා එයා කරන්නේ තමන්ගේ හිතේ තියෙන තනිකම නැති කරගන්න එයා වැඩ කරනවා. දිගින් දිගටම ෆෝන් එක බල තමන්ට එන ටාස්ක්ස් ටික කම්ප්ලීට් කරනවා. සහ එයා හිතනවා ඒ දිගින් දිගටම වැඩ කළාම ඒ තමන්ගේ හිතේ තියෙන තනිකමෙන් එයාට සැනසීමක් ලැබෙයි කියලා. නමුත් එයා කියනවා එහෙම සැනසීමක් එයාට ලැබෙන්නේ නැහැ. එයා කරන්නේ දිගටම වැඩ කරනවා, එන ටාස්ක් එක කරනවා, ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා. සහ එයාට මතක් වෙනවා එයාගේ අතීතයේ එයාටින් සිද්ධ වෙච්ච වැරදි. සහ එයා හිතින් පසුතැවෙනවා. එයා එච්චර හොඳ චරිතයක් නෙමෙයි කියලා. ඉතින් ඒක හරිම පවර්ෆුල් මොනොලොග් එකක්. සාමාන්‍යයෙන් අපි MCU ෆිල්ම් එක මේ වගේ මාතෘකාවක් ගැන මෙච්චර දිගට ලොකු පැරග්‍රාෆ් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම කලින් කිව්වත් වගේ ෆිල්ම් එක ටිකක් වෙනස් ඒස්තටික් එකක් තියෙනවා. ඒ වගේම තමයි එතනදී රෙඩ් ගාඩියන් එයාට බොහොම පවර්ෆුල් ඇඩ්වයිස් එකක් දෙනවා. රෙඩ් ගාඩියන් කියනවා අපි හැමෝගෙම අඩුපාඩු තියෙනවා. හැමෝම පර්ෆෙක්ට් නැහැ. හැමෝගේ අතින්ම වැරදි වෙනවා. But what really matters is whether you let those past mistakes define you or whether you work on yourself for the future. කියන්නේ
අපි අතීතයේ වෙච්ච වැරදි ගැන හිත ඉන්නේ නැතුව තමන්ගේ අඩුපාඩු ගැනම හිත ඉන්නේ නැතුව තමන්ගේ හොඳ පැත්ත ගැන හිතලා කරන්න පුළුවන් සේවයක් කරලා හිතේ සතුටින් ඉන්න කියලා රෙඩ් ගාඩියන් කියනවා. ඇත්තටම කියනවා නම් ඊට පස්සේ තමයි මේ ටීම් එකට ස්ට්‍රෙන්ත් එක එන්නේ අපේ මේන් විලන් එක්ක ෆයිට් එකකට යන්න. ඉතින් මම කලින් කිව්වත් වගේ තනිකම ડિප්‍රෙෂන් එක, දුක, තමන්ගේ අතීතය ගැන පසුතැවෙන එක, ඔය වගේ දේවල් කතා කරන නිසා සහ මං කලින් කිව්වත් වගේ ස්මෝල් ස්කේල් ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් එක ආකෘතිය තියෙන නිසා Thunderbolts ෆිල්ම් එක අනිත් MCU ප්‍රොජෙක්ට්ස් වලට වඩා වෙනස්. ඒක නිසා බය නැතුව ෆිල්ම් හෝල් එකක ගිහිල්ලා බලන්න කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. හැබැයි ෆිල්ම් එක මීට වඩා ගොඩක් පර්ෆෙක්ට් වෙන්න තිබුණා. ෆිල්ම් එක ඇක්ෂන් පැත්තෙන් මීට වඩා වැඩි වුණා. ෆිල්ම් එකේ ඇක්ෂන් නැතුව නෙමෙයි. නමුත් මේ ටීම් එක එකට වැඩ කරනවා අපි දකින්නේ පළවෙනි පාර්ට. මේක තමයි අපිට හම්බෙන ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක. ඉතින් මෙයාලා ටීම් එකක් විදියට ඉස්සරහට මොන වගේද කියලා අපිට බලා ගන්න පුළුවන් මීටත් වඩා ඇක්ෂන් සීන්ස් තිබ්බනම්. ඒ ටීම් එකේ පස් දෙනාටම තමන්ටම වෙනස් වූ පවර්ස් තියෙනවා. තමන්ගේම අඩුපාඩු තියෙනවා. තමන්ගේම හොඳකම් තියෙනවා. ඉතින් මේ ඔක්කොම දේවල් ටික එකට එකතු වෙන තැන තමයි ෆයිට් සීන්ස්. කට්ටියම තමන්ගේ තියෙන වෙනස්කම් පැත්තකට දාලා එකට එකතු වෙලා ෆයිට් කරන්න ඕනේ. අපි කලින් ඇවෙන්ජර්ස්ලත් එහෙමයි කළේ. ටෝනි ස්ටාර්ක්යි කැප්ටන් ඇමරිකායි මොනතරම් ප්‍රශ්න තිබුණාද? at the end of the day ඒගොල්ලෝ එකතු වෙලා ෆයිට් කරලා එන්ඩ් ගේම් එක දිනුවා. ඉතින් මෙතනදිත් ඒ වගේ කට්ටිය එකතු වෙලා ෆයිට් කරන සීන්ස් තව වැඩිපුර තිබුණා නම් ගොඩක් හොඳයි කියලා හිතුණා. සහ අනිත් එක තමයි දැන් මේ චිත්‍රපටය දැන් ડિප්‍රෙෂන්, ලෝන්ලිනස්, පාස්ට් එක ගැන හිතන එක වඩේ මාතෘකා ගැන කතා කරන එක හොඳයි. නමුත් මට හිතුණා ෆයිනල් ෆයිට් එකේදී like මේට වඩා දෙයක් ඒගොල්ලන්ට කරන්න තිබුණා කියලා. මොකද ඒගොල්ලෝ මේ බැටල් එක මෙන්ටල් බැටල් එකක් විදියට යන්නේ. හරියට ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එකේ යන මෙන්ටල් බැටල් එකක් වගේ තමයි. ඉතින් එහෙම දෙයක් කරනවා නම් ඒක බාගෙට කරන්නේ නැතුව ඔඩියන්ස් එකට මීට වඩා තව දැනෙන විදිහට එන්ඩින් එක දෙන්න තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. හැබැයි රන් ටයිම් එකත් එක්ක බලනකොට කතාව ලේසියෙන් ගලාගෙන යනවා, බෝරින් නැහැ. නමුත් මේක වෙනස් විදිහක ෆිල්ම් එකක් නිසා සමහර අයට මේක සෙට් වෙන්න පුළුවන්, සමහර අයට ෆිල්ම් එක අකමැති වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ Thunderbolts කියන්නේ හොඳ චිත්‍රපටයක්. හැබැයි වඩාත් හොඳ ෆිල්ම් එකක් වෙන්න, ග්‍රේට් ෆිල්ම් එකක් වෙන්න පොටෙන්ෂල් එක තිබ්බ ෆිල්ම් එකක් විදිහට. ඉතින් ඔයා හැබැයි MCU ප්‍රොජෙක්ට්ස් වලට කැමති නම්, ඔයා අපේ කලින් ප්‍රොජෙක්ට්ස් වලින් අඳුරගත්ත මේ වීඩියෝ සෙට් එකට කැමති නම් අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්න. ෆිල්ම් එක මිස් කරගන්න එපා. ස්ටෝරිය ගොඩක් හොඳයි, සොලිඩ් ස්ටෝරි එකක් තියෙනවා. ටීම් එක සෑහෙන ලයිකබල්. නමුත් අර මං කලින් කියපු දේවල් නිසා මේ ෆිල්ම් එක වඩාත්ම හොඳ තත්වයකට එන්නේ නැතුව අතරමඟදී නැවතිච්ච ගතියක් තියෙනවා. ඉතින් ඒක තමයි මගේ රිවිව් එක. ඉස්සරහට හොඳ ෆිල්ම් එකක් ආවොත් අපි ළඟදීම හම්බෙමු. කට්ටිය පරිස්සමෙන් ඉන්න.